හෙලෝ ගයිස්, මං හිතනවා ඔයාලා පළවෙනි කොටස බලලා එන්න ඇති කියලා. වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා තමයි මම පාර්ට්ස් දෙකකට දාන්න හිතුවේ. අපි දැන් ආපහු බෝඩිමට යන්න කියලා තමයි හැදුවේ. බෝඩිමේ ඉඳලා අපි ආපහු ආව පූජා භූමියට. අපි ඉස්සරලම අබේගිරිය වැඳලා ඊට පස්සේ තමයි ඉතිරියව බලන්න යන්න හිතන් ඉන්නේ. Sila balon. Mana mal tek rupiah sih ya? Ekak ada. ස්ලිපර්ස් ගලවලා තමයි යන්න ඕනේ. අපි මෙතනින් ගලවලා සේරම එක තැනක තිබ්බ හොයා ගන්නත් ලේසියිනේ. බලන්න පොඩි යාළුවෙකුත් ඉන්නවා. හේ බඩි. උදේ 11ට විතර ඇති මෙතනට එද්දි අපි එච්චර අවුව තිබ්බේ නෑ මෙතන හොඳ වෙලාව. චෛත්‍ය වටේ පොඩ්ඩක් ඇවිදලා ඊළඟ තැනට මූව් වෙන්න කියලා හැදුවේ. මොකද අද දවසේ වැඩ ගොඩක් තියෙනවා කරගන්න අපිට. යද්දි අපිට මාරම ලස්සන තැනක් හම්බුණා. නිකන් ඕටම් සීසන් එකේදී ගස් තියෙන්නේ ඒ විදිහට තමයි මේක තියෙන්නේ. මාරම ලස්සනයි. මම මේකේ කතාව ඇහුවට පස්සේ නම් කිව්වේ මේක කොළ පාට වෙන්නේ නැල්ලු කවදාවත්. බෝ පැලයක්. මේක මොන විදියද දාන්න ගන්න? අනේ මොන්ද මං කිසි අයිඩියා ගන්න නෑ. කියබලා කඩන්න යන්නේ. දැන් අපි පොඩි ෂෝට් කට් එකකින් තමයි සමාධි පිළිමේ බලන්න යන්නේ. මේ පාර මාරම ලස්සනයි බලන්නකෝ. Dokter keren apa ini? ගිය සැරේ දින වතුර පිරලා තිබ්බේ නැහැ. මේ සැරේ වැස්ස හින්දා වතුර පිරෙලා.
tampoco. මෙතන තියෙන ස්ටැචුස් මාරම ලස්සනයි. ඇවිදලා මහන්සින්ද අපි ආව තිසාවේවට නාගන්න කියලා. මෙතන නම් මාරම ලස්සනයි. කවුරුත් හිටියේ නැහැ අපි එද්දි නම්. ඒත් අපි ඇඳුම් මාරු කරගෙන වතුරට බහින්න හදද්දිම මාරම සෙනගක් ආවා. නාගෙන නම් ඉවරයි. අපි දැන් මෙතනින් යන්න කියලා බැලුවේ. නාන වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මගේ ෆෝන් එක රිපෙයාර් කරලා වතුර යනවා ෆෝන් එකට. අපි බෝඩිමේදී උයාගෙන ආවේ. ඒව කන්න මෙතන නම් කන්න බෑ. අපි වෙන ප්ලේස් එකකට යන්න හිතුවේ. මෙතනට තමා අපි කණ්ඩාවේ. මෙතන නම් මාරම ලස්සනයි. සාත්තර කියන දෙන්නෙක් ආවා මෙතනට. අපේ බාප්පා යාලට සාත්තරයක් කියලා යවුවා. නමුත් ඇත්ත ඇති සැටියෙන් කියන්නේ හරියටම ඉගෙනගත්ත ශාස්ත්‍රයේ පරම්පරාවේ ඉඳන් කියාගෙන එන එක. නෝනා හරියට වේගෙන් හිතා ගන්න මල් තුනක්. අපි බත් එහෙම කාලා පොඩ්ඩක් ඇවිදලා බැලුවා. මෙතන ඇවිදින්න තැන් තියෙන හින්දා මේ ළඟ ෂොප් එකක් තියෙනවා. ඒකේ රිලා පැටියෙක් ඇති කරනවා. බලන්නකො. මේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි. ඔයාලට වටින්නේ අක්කගේ අම්මගේ මට දෙන්න පාට එකයි හලෝ දැන් අම්මා මේ අපි මචං ගෙදරට එද්දී 11 pm වගේ වුණා. ගෙදර ඇවිල්ලා බලද්දී අපේ පූසා කුරුල්ලෙක් ගෙනල්ලා කාලා. පියාටු ටික විතරයි. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි?